හරිය මොකද්ද උඹලා සත්තේ දැන් මේ හායි ළමයි ඔන්න මගේ අලුත් වීඩියෝ එක මගේ නයිට් ලයිෆ් අලුත් vlog එක අපි මේ අද යනවා කුරුණෑගල ෂෝ එකට vlog එක මෙහෙමයි පටන් ගන්න මුලින්ම අපි ආවා යන ගාම පන්සල ගාවට පඳුරක් දාගෙන යන්න අපි දැහැමින් සෙමින් තමයි වැඩ කරන්නේ. යා අපේ ගයියා යහනු යනවා පඳුරක් දාගෙන vlog එක මෙහෙමයි පටන් ගන්න. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් තමයි අපි යන්න පටන් ගත්තේ. අපේ දහමත් එක්ක වැඩ කරන කොල්ල දෙන්න පඳුර දාලා එනවා. මේක අපේ පුරුද්දක් කොහොමද කොහේ හරි ගමනක් යද්දී මෙතනින් යද්දී පන්සලට අපේ පන්සල කියන්නේ අපි පන්සලට ඇවිල්ලා අපි පඳුරක් දාගෙන තමයි යන්නේ. කොහේ ගියා දුර යමන ගමන මොකක් වුණා කොහේ ගියා මේක හැමෝම කරන දෙයක් නේ. අපි අනිවාර්යෙන් කරනවා ඒක. දැන් මොකද මේ අපිට අමතක වෙලා ඇත්තටම මේ අපි පන්සල පහු කරගෙන ආවා. ඉතින් මේ කතා කර කර ආවේ එකකින් අමතකුණා. වාහනේ මග නවත්තලා අපි පයින් බහැර ගියා. දැන් අපි යන්න හදන්නේ දැන් මෙතනින් අපි සෙට් කරමු. අපි යන ඇඳුම් ගන්න. අපි එතනදි සෙට් වෙමු. කොල්ලෝ ටික ගියා ඇඳුම් ගන්න. මම ඉතින් වාහනේ ඇතුළේ ඉන්නවා තනියම. මොකද මම පිළිවෙලකට වැඩ කරන මිනිස්සයා නිසා මම අද දවල් ගිහිල්ලා කොණ්ඩ කපාගෙන ඇඳුම් අරගෙන ඒ ඔක්කොම කරගෙන ආවා. මුන්ට ඒ ඔක්කොම මතක් වෙන්නේ ෂෝ එකට යන කිට්ටුව මේ. එක බලු බල්ලෙක් නෑ. උන් ඔක්කොම ගිහිල්ලා ඇඳුම් ගන්න. මම ඉතින් ඉන්නවා වාහනේදලා. මම පිළිවෙලට වැඩ කරන නිසා මට ප්‍රශ්න නෑ. මුන්ට ප්‍රශ්න මේ පේනවනේ. ෂෝ එකට යන අතරතුරේ තමයි මේගොල්ලෝ ඇඳුම් ගන්න ඉන්නේ. ඕගොල්ලොත් හැදෙනවා නම් තරිය දිහා බලාගෙන හැදෙන්න. මුන් ආදර්ශයට ගන්න එපා. ඔන්න අපි කුරුණෑගල යන ගමන් මගින් පොඩ්ඩක් නැවැත්තුවා මහන්සි කට්ටියට. ඉතින් මේ පොඩි රෙස්ට් එකක් ගන්න නැවැත්තුවා කඩයක් ගාවින්. අපි මේ මචං නාත්තන්ඩි නාත්තන්ඩිලු ඉන්නේ. මේ නෑ නාත්තන්ඩි නෙමෙයි අපි ඉන්නේ මේ පස්යාලේ ඉන්නේ. තව ටිකක් යන්න තියෙනවා. අමාරුයි මහන්සි මේ පැක් කරගෙන ඉන්නේ කාර් එකේ. ඇයි මට මහන්සි කාර් එකේ නෝලා? මහන්සි කාර් එකේ නෝලා. මූත් එක්ක එන්න බෑ. මූ ඇවිල්ලා පණුවෙක් වගේ ඇඟ දිගේ එහි මෙහි ඇබරි හරිම කරදරේ. ඔයයි විස්තරේ. ඉතින් දැන් අපි මේ ඉක්මනට යන්න ඕනේ නැත්තම් පරක්කු වෙනවා. දැන් වෙලාව 8යි කාලයි. අඩුම 10 වෙද්දිවත් අපි එහි ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දැන් යනවා. අපි සෙට් වෙමු කුරුණෑගල. රයිට් ළමයි ඔන්න අපි හයිවේ එකේ යන ගමන් ඉන්නේ මීරිගමින් දාලා අපේ ඩ්‍රයිවර් කොල්ලා. හයි ඩ්‍රයිවර් කියලා ඩ්‍රයිවර් අපේ මේ ඉන්නේ අපේ ධනපති පුතා. යන ගමන් පෙන්නන්න ගාලා අලුත් ඩ්‍රයිවර් විශ්වද වල්ලි වා තමයි අපේ ඩ්‍රයිවර් කොල්ලා. තාතරාත් ඉල්ලන්න එපා. තාතරාත් ඉල්ලන්න කෙලිම ගන්නවා එහෙදිම. බෙමියරද සනීප නෑ. ඔව් පුරාවුල් වෙලා උගුර ගිහිල්ලා තින්නේ. ගන්න දෙයක් නෑ. කුරුණෑගල යාළුවෝ මොකක් කරලා බයින්නේ මා කොහොම හරි ගේම ගන්න උගුරාවුල් උනා කියලා නෑ. ගේම ගන්න සින් කරගන්න පුළුවන්. දැන් යන ගමන් මගින් ගන්න උණු වතුරයක් සෙප්සිල් එකක් ගන්න කොල්ලා ගෙලින්. කොයි කිව්වට වැඩක් නෑ නේ මුට සෝස්තියයි මුගේ ගුලි ටිකයි අත අරගන්න බෑ. ඉතින් උගුර ගිහිල්ලා තින්නේ. මේවා කපන්නේ සංරක්ෂිත දර්ශන. මේ නෑ මම මේක හොස් කියලා දන්නවා. මම ගුලි කරනවා. දේශාන් මේවා කට් කරන්න එපා. මේෙම දාන්න. ඊට පස්සේ මූණන් ණය ඇමරිච් අයිගුන්ට එකේ වගේ කිසි නෑ අතල්ල. ඌ කියන උට ෆෝන් එක ඔබන්න පුළුවන් වාහනේ යන ගමන් ඌ ඔබනවා. ඊට පස්සේ බෑගහමාරක් ඔලුව ගහන් ඉන්නේ. නෑ මට කරන් දෙන්න ෆෝන් එකේ නෑ. ඒ තරම් ඔබ කරලා තින්නේ. බලලා දැන් බලන් තියන්නේ. නෑ. ඇත්ත. මේක බලලා අනිවාර්යෙන් අරගත්තා. ඉතින් පයිසා ඒ කියන්නේ මේ අනිවාර්යෙන් කුරුණෑගල සෙට් එක රෝයකට ආපු කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයගොල්ලන්ට සෙට්ද කියලා ඔල්ලෝ ටික වැඩේ. ඉතින් අපි එහෙනම් කුරුණෑගලට ගිහිල්ලා කුරුණෑගල සෙට් වෙමු. වයසින් කොච්චර වැඩි මල් වුණත් කොච්චර වැඩ කරත් වැඩක් නැහැ. මුගේ මේ සිඟිති ගතිය යවන්න බෑ. මේක තමයි ලල් එක. මම මේක එදා ප්ලේන් එකේ යද්දි කරා. ප්ලේන් එකේ යද්දි කරලා දැන් මේ හයිවේ එකේ යද්දි කරනවා. ප්ලේන් එකේ යද්දි යා ඉටලි කියන්නේ ඉටලි. යද්දි මම මේ දැම්ම මේකේ. එයා ප්ලේන් එකෙන් මේ අපේ ජීවිත දාන මේ යවල බැලුවා. ඒක අමාරුයි. නිහඬ වීරයෙක්. ඇත්තටම මාරම වැඩෙක්. මට සතුටුයි. මේකේ කින්නෙක් ගැන මේකට කරන්න කියලා හිතා ගන්න බෑ. දෙකටම කරා. මේ වාහනයක් එහෙම යනවා නම් කියන් අතාරයි අයි. මේ පැත්තට આવුත් ආයි වාහනයක්. මේ ඕකයි තත්ත්වේ.
දැන් අපි මේ දේවල් වලට බෙහෙත් තරන් දෙන්න ඉන්න බෙමියට බලමු බ්ලොග් එකේ ඉතුරු ටිකේදී මුගේ සිංගිදී ආතල් ටික කොහොම වේද කියලා. ඔන්න ළමයි අපි කුරුණෑගල ඉන්නේ. තේකක් බොන නැත්තුව කට්ටිය. අපි බොන්නේ ප්ලේන් ටී. උන් මේ ගෙදර මේ කාට දීලා සීනි කාලා කාට බොන එක ඒයිලා ටී කාලා. අපි ප්ලේන් ටී බඩගිනි ඒකයි. කාලා දේවල එක. මේ දුවාගේ තේක මට දීලා ගියා. කීල්ලෙන් කියලා කාර් එකක් තක්කා මම මේ ප්ලේන් කියන එක ඵලයන් බය යන මාරිසි. ඌ ගෙදර තේ බොන්නේ නැද්ද? ඌ ගෙදර පිටියකට මේ සීනි දාන්න දුන්නේ මේ හොඳ සීනි දාලා බොනවා. උට සීනි කියලා ඌ සීනි දාන්නේ මේ ඕකයි අපි කුරුණෑගල ඉන්නේ. ඉතින් කුරුණෑගල සෙට් එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක බැලුවොත්. බලමු ඊළඟට අපි ගෙලිම සෙට් වෙන්නේ ෂෝ එකෙන්. ඔන්න අපි ෂෝ එකට ඇවිල්ලා ඉන්නේ. මේ ස්ටේජ් එක විදිහට ඉන්නේ. ඉතින් වැඩේ වෙන්නේ මෙහෙමයි. ෂෝ එකේ පොඩි කෑලි ටිකක් ඔයාලට දෙන්නම්. මැද්දේදී ගයියා. ලස්සන ෂොට් එකක් කරන් දෙයි ගයියා. ඉතින් අපි ලොග් එකේ සෙට් වෙමු ඊළඟට ෂෝ එකෙන් ආ. इसी तरह आपसे अनुरोध वीडियो है और दो कदम आकर वैसे සිංකර්ලා ඉවරයි. බොහොම අමාරුවෙන් අපි ලොකු කට්ටක් කාලා ආවා අපි දෙන්න. පෙමි අයියා අනුයි මගේ හිර වෙලා ඉන්නේ. සෙට් එක අපි යන්න හදන්නේ මගින් සෙට් වෙන්නම් vlog එකට. ළමයි අපි ෂෝ එක ඉවර කරලා යන ගමන් ඉන්නේ. අපේ ඩ්‍රයිවර් පොඩ්ඩක් අමාරුයි කිව්වා. ඒ නිසා මම දැන් කාර් එක ගත්තේ මේ. මොකද ඊයේ? ඌට බන්ද සල්ලි 3000ට ඌ අපි රෙන්ට් එකට අරන් ආවේ. ඌ රෙන්ට් එකට අරන් ආවේ මුට රුපියල් 3000ක් දෙනවා අපි මේ අරන් යනකොට කාර් එක වදිනවා ඌට මේ මන් 3000 මේ දෙන්නේ මට ඌට ඕක කරන ඩ්‍රයිවර්ට අමාරුයි කියලා. මම ඩ්‍රයිවර්ට බලන්න මානේ දෙනවා මේ හයිවේ එක මැද නවත්තන්න බෑනේ. ඒකයි යන්නේ. අර උඹ ඕම කකුල් දෙක අල්ලලා මම එලවන්නම් නේ. අයියා මම කොතන ඉස්සරහින් මම හොම ඉස්සරහින් යනවා මට බම් මගේ ජීවිතේ වටිනවා. හරිද? අයියා මම දෙන්නම්. මරන්න මං කියන්නේ ඒකට කතා කරන්න උඹලා ඌ කතා කරන්නේ මරණ තරක් ගියා වගේ මේ යන ගමන් අරන් යනකොට උඩින් හරි උඩින් හරි යන ගමන් දෙන්න කිව්ලේ යම් කිසි දෙයක් සිදුනොත් එහෙම විනාශයිනේ මෙතන මං වගේ වටිනා කොල්ලෙක් මේ ලංකාවට ලෝකෙ නැති වුණොත් මොනවද? ආගෙන් වත් කපා ගන්න පුළුවන් එහෙම නෙවෙයි අපි මෙතන ඉන්නවනේ මං නේද මොකද්ද? වැදගත් උඹගේ එකේ පොල්ටිත් කිව්වා දිග්ගාල ඊට පස්සේ පොල් කට්ටක් දෙකට පල්ල ලම්බයක් ගැව්වා. පලයා පුත්තෝ යා. මේ හරි ඒ වැඩක් නෑ ෂෝ එක මොකෝ ෂෝ එක මට නම් සුපිරි. මට නම් මරු. ආතල් සරීබෙන් ඉදියේ කොහොමද ගේම ගැව්වා වගේ. පොල් වෙච්ච එක කපගෙන මූ සීටියක් කොට ඉන්න ඕන උඩ. පලයා පිච්චෝ යන්න. අර ඔෆිස් කිට් එක අන්දලා ඔයියා පලයම් පිච්චෝ යන්න නෑ නෑ මම මේ ලොරියක් අවුල ගයිස් වීලෝඩි කිව්වේ මට එහෙම කිසිම කේස් එකක් නෑ. මම දන්නවනේ මම කවුද කියලා. මුන්ට වඩා කොච්චර වටින මිනිස්සෙක්ද මම කියලා මම දන්නවා. ඔබ දන්නවා හරිද? අපේ ඩ්‍රයිවර් එච්චරයි. එහෙම වැඩක් නෑ. ආතල් මේ ගාන්න වෙලාවට ගිහින් දාන්න ආතල් විනාඩි දෙකක් තියෙනවා. කියවුවොත් පුතේ කපනවා. අවුල ඔබගේ අර වටනා මිනිහෙක් ඉන්නේ නේ ඔබ ඇක් වෙනවනේ නෑ මම පයින්නවා. මම බැලලා කපනවා. කොටස් රෝගල කපන්නේ. කොටස් රෝගල මම මේ පයින්නවා කපනවා. මම මේ කකුලෙන් මොකද කරන්නේ? ඔබ මෙතන පැන්න ගමන් මේ පිටවස්සේ ඉන්න වාහනයක් ඔබ යට කරන්නේ අපි යනවා රෙඩ් බුල් මේ අර මොකද රෙඩ් බුල් එක ඇඩ් එක කියන්නේ රෙඩ් බුල් මොකද ජියුසි වීන්ස් බයි බයි හරි සෙට් එක තව පොඩ්ඩකින් එනනම් කලින් හරි බේරනවා බඩට පොඩ්ඩක් මොනවා හරි දාගන්න යනවා. එතකොට සෙට් වෙමු. අනිවාර්යෙන් මගේ YouTube channel subscribe නෑ මගේ ඉන්ස්ටා එක ෆලෝ කරන්න අනිවාර්යෙන් තරිදු පෙරේරා. Oh my god oh my god ඉෂාන් නන්දිලි මගේ ඉන්ස්ටා එක 10k followers ලා ගන්න සබ් එක දෙන්න කොල්ලා challenge එක දාලා තියෙන පෙපේ YouTube channel එකට අනිවාර්යෙන්ම follow කරන් යන්න.
අංජුලේ යට කෑල්ල ඉශාන්නේ එහෙම ගහලා ඔන්න ගයිස් අපි කුරුණෑගල ඉඳන් එන්න ගමන් තේ එකක් බොන්න නැතුවා කට්ටිය නෑ ලෝරටි කනවා මගේ ලෝරටි ගියා හිතමු කන්න ගත්ත ඉන්නේ ලෝරටියක් කන ගමන් ඉන්නේ පේනවනේ සෙට් එක මොකෝ මානසිද බෙමියා නම් හොඳ පර නෑ එමියා ඩල් වෙලා ඉන්නේ කියන්නන්න බලුවට කරන්න බා ගයිය රාහුල නැහැ ඉතින් ගයිය චූන් එක යනවා වෙනවා සුට් එකේ අපි තේරි ගත්තා ආවා ඉතින් සෙට් එකමු අපි දැන් කන්න යන්නත් ඕනේ ව්ලොග් එකට සෙට් වෙන්න අපි ආයි තව පොඩ්ඩකින් ගයිස් ඔන්න අපි ආව සුපුරුදු තැනට කන්න ආවද මේ අපි අනිත් සෙට් එකත් ඉන්නවා එද්දි මම ව්ලොග් එක මෙතනින් ඉවර කරනවා මොකද අපි කාලේ යනවා ඒ නිසා කට්ටිය මගේ ඉන්ස්ටා එක ෆලෝ කරලා තියාගන්න ඒ වගේම කොමාරි සෙට් එක වෙන්න නවිදු නවිද ඉන්නවා ගයියා මේ තරිය මොකද්ද තරුසේ අර බඩු වැඩි වෙලා තරුසේට බඩු වැඩි මේ මම වීඩියෝ එක එන්ඩ් කරනවා මෙහෙම කට්ටියටම ජය වේවා බයි